ශ්‍රී ලංකාවේදී එකම වචන ටිකක් සමහර අයට ඒක ඇහෙන්නේ භක්තියක් විදිහට. හැබැයි තවත් සමහර අයට ඒක ඇහෙන්නේ වෛරයක් විදිහට. කොහොමද එම වෙන්නේ? අපි බලමු. ජනාධිපති කෙනෙක් කරපු එක ප්‍රකාශයක් නිසා මුළු අන්තර්ජාලයම ගිනිගත්ත හැටි ගැන තමයි මේ විග්‍රහය. හොඳයි. මෙන්න මේක තමයි මේ කතාව. හැමදේම පටන් ගත්තේ මෙන්න මේ වචන ටිකෙන්. මේ ප්‍රකාශය තමයි අර කිව්ව මුළු සමාජ මාධ්‍ය කුණාටුවම පටන් ගත්තේ. හරි. ඉතින් මේ ඇතිවුණු සංකීර්ණ තත්ත්වය තේරුම් ගන්න අපි මේ කාරණා ටික ඔස්සේකින් ඉඳ කතා කරමු. මුලින්ම වෛරී ප්‍රකාශය, ඊළඟට වන්දනාවේ තර්කය, දේශපාලන පාවාදීමක් කියන චෝදනාව, ඊට පස්සේ ඔන්ලයින් අපහාස ප්‍රහාරය සහ අවසානට ජනාධිපතිවරයාගේ පැත්තෙන් ආපු ආරක්ෂාව ගැන. හොඳයි එහෙනම් අපි පටන් ගමු පළවෙනි කාරණයෙන්. මේ වෙරි ප්‍රකාශය කියන ගිනි පුපුර ඇති උනේ කොහොමද? ජනාධිපතිවරයා හරියටම කිව්වේ මොකක්ද? ඒක කිව්වේ මොන වගේ පසුබිමකද කියන එක අපි මුලින්ම තේරුම් ගමු. මේ සිද්ධිය වෙන්නේ යාපනයේදී කරපු කතාවකදී. එතනදී ජනාධිපති දිසානායක ආගමික කටයුතු වලට කියලා උතුරට එන සමහර සිංහල බෞද්ධ කණ්ඩායම්වල අරමුණ ප්‍රශ්න කරනවා. එතුමාගේ මතභේදාත්මක තර්කය වුණේ මේ විශේෂ වන්දනාගමන් පිටිපස්සේ තියෙන්නේ ඇත්තටම භක්තිය නෙමෙයි කියන එකයි. දැන් බලන්න, සිල් කියන්නේ ශ්‍රී ලංකාවේ බෞද්ධ ගිහි පිරිස් අතර තියෙන හරිම මූලික, හරිම වැදගත් භක්තිමය පිළිවෙතක්. පුදුම දේ තමයි එතුමා කෙලින්ම ඉලක්ක කරන්නේ මෙන්න මේ මූලික පිළිවෙත. එතුමාගේ තර්කය උනේ මේක ආගමික මුවාවෙන් කරන වෙනම දෙයක් කියන එක. ඉතින් එතුමා තර්ක කළේ මේවා ඇත්තම වන්දනා ගමන් නෙමෙයි. මේවා මතභේදයට ලක්වුණු තැන්වලට එවිත් Tamanගේ බලය පෙන්වන්න කරන හොඳට ගණනය කරලා කරන ප්‍රදර්ශන කියලයි. ඒ කියන්නේ මෙතන තීරණාත්මකම කාරණේ තමයි එතුමා මේක දැක්කේ ආගමික ඇඳුමක් අඳපු ජාතිවාදයක් විදිහට. ඒකට තමයි කෙලින්ම වෛරය කියන වචනේ එතුමා පාවිච්චි. හරි. ඔන්න ඔහොමයි ප්‍රකාශය එළියට එන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? විවේචකරු ක්ෂණිකවම ජනාධිපතිගේ මේ තර්කය අරගෙන ඒක එකින් එක බිඳින්න පටන් ගන්නවා. අපි බලමු ඒ බුද්ධිමත ප්‍රතිප්‍රහාරය ගැන. සමාජ මාධ්‍යවල මේ ගැන කතා කරපු අය ජනාධිපතිතුමාගේම තර්කය අනිත් පැත්ත හරවලා ප්‍රශ්න කරන්න පටන් ගත්තා. එය ඇහුවේ මෙහෙමයි: බෞද්ධයෝ උතුරේ වන්දනා කරන එක වෛරයක් නම් එහෙනම් දකුණේ තියෙන කතරගම වඳින්න දෙමළ ජනතාව එන එකත් වෛරයක්ද? මේක තමයි යාළුගේ පළවෙනි ප්‍රශ්නේ උනේ. එතනින් නැවතුනේ නෑ. ඒ අය තර්කය තවත් දුරට ගෙනihin වෙනත් ආගමකුත් මේකට සම්බන්ධ කළා. ඒ අය ඇහුවා, එහෙමනම් කතෝලික ජනතාව උතුරේ මඩු දේවස්ථානයට වන්දනාව යන එකත් වෛරයක්ද කියලා. මේකෙන් එයාලගේ තර්කය තවත් ශක්තිමත් වුණා. මේ වගේ සරල තර්කවලට අමතරව විවේචකයෝ ඓතිහාසික කරුණුත් ඉස්සරහට ගෙනාවා. එයාලා කිව්වා ජනාධිපතිතුමා බුදුදහමේ 12 මස්ථාන ගැන අමතක කරලා කියලා. මොකද යාපනයේ තියෙන නාගදීපය කියන්නේ මේ 12 මස්ථාන වලින් දෙවණියට වැදගත්ම තැන. ඉතින් එතන වඳින්න යන එක දේශපාලන ක්‍රියාවක් නෙමෙයි. ඒක ආධ්‍යාත්මික වගකීමක් කියලා තමයි ඔවුන් තර්ක කළේ. සමහරු මතක් කරලා දුන්නා ශ්‍රී මහා බෝධීන් වහන්සේත් ලංකාවට මුලින්ම වැඩම කළේ යාපනයේ හරහා කියලා. හොඳයි, මේ විවාදය ඔහම බුද්ධිමය තර්ක වලින් පටන් ගත්තට වැඩි වෙලාවක් ගියේ නෑ ඒක පුද්ගලික සහ දේශපාලන පැත්තට හැරෙන්න. කුහකකම ගැන, දේශපාලන ගේම් ගැන චෝදනා එල්ල වෙන්න පටන් ගත්තා. මෙතනදී විවේචකයෝ ජනාධිපතිතුමාගේම ක්‍රියාකලාපය ඉස්මතු කළා. එයාලා කිව්වා එතුමා යාපනයේ තියෙන ප්‍රධාන දෙමළ හින්දු උත්සවයක් වෙන තයිපොංගල් වලට සහභාගී වුණා. හැබැයි සිංහල අවුරුදු චාරිත්‍ර නොසලකා හැරියා කියලා චෝදනාවක් තිබුණා. ඉතින් ඒ අය අහුවේ එහෙනම් තයිපොංගල් වලට යාපනයේ ගිය එකත් වෛරය නිසා කරපු දෙයක්ද කියලා. මේ කතාබහේදී හරිම ප්‍රබල සංස්කෘතික රූපක එහෙවත් පාවිච්චි වුණා. සමහරු ජනාධිපතිතුමාව සමාන කළේ රාමායනයෙන් හනුමාට. ඒ කියන්නේ ලංකාවට ගිනි තිබ්බා වගේ ජාතින් අතර තිබුණු ප්‍රශ්නවලට නැවත ගිනි අවුලවන කෙනෙක් කියන අර්ථයෙන්. ගොඩක් දෙනෙක්ගේ අදහස උනේ මේක රටේ එකමුතුකම ගැන හිතලා කරපු දෙයක් නෙවෙයි. මේක තනිකරම උතුරේ දෙමළ ඡන්ද ටිකට කෙලහලලා ඒක ගන්න ගිහින් දකුණේ තිබ්බ ඡන්ද ටිකත් නැති කරගන්න වැඩක් කියලායි. ඒක නරුම දේශපාලන ගණනය කිරීමක් විදිහ තමයි බහුතරයක් දැක්කේ. හරි. ඊට පස්සේ තමයි මේ ඔන්ලයින් කතිකාව තවත් දරුණු පැත්තකට හැරෙන්නේ. ජනාධිපතිවරයාව ඉලක්ක කරගෙන අපේ සංස්කෘතියටම විශේෂ වුණු දරුණු අපහාස ගලාගෙන එන්න පටන් ගත්තා. මේ අපහාස අතරේදී සිංහල භාෂාවේ තියෙන ප්‍රබල රූಢිපාව පාවිච්චි වෙනවා. උදාහරණයක් තමයි හත් පොලේ ගා ගන්නවා කියන එක. ඒ කියන්නේ හරිම අවුල් විදිහට දරුණුවටම අසාර්ථක වෙන එක නේ අපි එහෙම කියන්නේ. මේ රූඩිය පාවිච්චි කළේ ජනාධිපතිගේ කතාව අසාර්ථකයි කියලා සමච්චල් කරන්න. මෙන්න බලන්න, සමාජ මාධ්‍ය විචාරකයෙක්
කෙලින්ම ලියලා තිබුණා දවසින් දවස මාලිමාව හත්පොලේ ගා ගන්නවා කියලා. මේකෙන් පේනවා ඒ රූඩිය කොහොමද කෙලින්ම ජනාධිපතිවරයාට සහ එතුමාගේ පක්ෂයට විරුද්ධව යොදාගත්තේ කියලා. මේ අපහාස හරිම පෞද්ගලික මට්ටමකට ගියා. උදාහරණයක් විදිහට ටිකිරිමොලේ කියලා බුද්ධිය ප්‍රශ්න කළා. දොඩවනවා කියලා සිහිවිකල් බව ගැන කිව්වා. निराගමික කියලා මුල් නැති කෙනෙක් විදිහට අපහාස කළා. කල්ලතෝනි වගේ අතිශය නින්දිත යොදුම් පවා පාවිච්චි කරලා එතුවාගේ ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය පවා ප්‍රශ්න කරා. මේ කතාබහ හිස්තැනක නෙමේ සිද්ධ වුණේ. නිවුස් වයර් හිරු නිවුස් වගේ ප්‍රධාන ප්‍රවෘත්ති Facebook පිටුවල කමෙන්ට් සෙක්ෂන්ස් තමයි මේ වාක් ප්‍රහාරවල ප්‍රධානම සටන් බිම් බවට පත් උනේ. ප්‍රතිචාරවල දැවන්තකම මේවයින් හිතාගන්න පුළුවන්. හැබැයි මේ හැමදේම එක පැත්තකට විතරක් වුණු විවේචනයක් නෙමෙයි. මේ අතරේ ජනාධිපතිවරයාව ආරක්ෂා කරන්නත් පිරිසක් ඉදිරිපත් වුණා. ඒ අය මේ කතාවට සම්පූර්ණයෙන්ම වෙනස් අර්ථකථනයක් දුන්නා. අපි බලමු ඒ ප්‍රතිකතිකාව ගැන. ඔන්න බලන්න දෙපැත්තේ තර්ක. විවේචකයෝ කිව්වේ ජනාධිපති උතුරට යන හැම බෞද්ධ වන්දනාකරුවෙකුටම පහර දුන්නා කියලා. හැබැයි ආධාරකරුවෝ කිව්වේ නෑ එතුමා ඉලක්ක කළේ මතභේදයට ලක් වෙලා තියලා තිස්ස විහාරය වගේ තැන්වලට ඇවිත් දේශපාලන ප්‍රකෝප කිරීම කරන අයට විතරයි කියලා. ඉතින් ආරක්ෂකයන්ට අනුව මෙතන වැදගත්ම දේ තමයි සන්දර්භය. ඔව්. එය තවදුරටත් තර්ක කළේ ජනාධිපති ඉලක්ක කළේ නියම විදිහට වන්දනා කරන්න එන අයට නෙමෙයි. හිතාමතාම ගැටුම් ඇති කරගන්න, ඒ කියන්නේ හැප්පෙන්න මෙන අයටයි කියලා. ඉතින් එයාලට අනුව ප්‍රධානම වෙනස තියෙන්නේ එන අභිප්‍රාය මත. අව්‍යාජ භක්තියයි දේශපාලන ප්‍රකෝප කිරීමයි කියන්නේ දෙකක් කියන එක තමයි එයාගේ තර්කය වුණේ. ඇත්තටම එතුමාගේ ආධාරකරුවෝ මේක දැක්කේ බුදුදහමට කරපු අපහාසයක් විදිහට නෙවෙයි. ඒ වෙනුවට ඔවුන් දැක්කේ මේක වර්ගවාදයට එරෙහිව දේශපාලන නායකයෙක් මෙතෙක් කරපු ප්‍රබලම ප්‍රකාශයේ විදිහටයි. ඒ කියන්නේ ධෛර්ය සම්පන්න ක්‍රියාවක් විදිහට. ඉතින් මේ හැම දෙයකින්ම පස්සේ අපිට ඉතුරු වෙන්නේ එකම ප්‍රශ්නයක්. මේ සිද්ධිය ඇත්තකම භක්තියක්ද නැත්නම් ප්‍රකෝප කිරීමක්ද? මේක හුදෙක් ප්‍රකාශයක් ගැන විවාදයක් විතරක් නෙවෙයි. මේක අභිප්‍රාය, ඇදහිල්ල සහ මුළු රටකම අනාගතය ගැන තියෙන ගැඹුරු ප්‍රශ්නයක්.